මෙයා මේ මිල පොතට ගිහලා ඉන්නේ මේ මිටියට. ආයේ 4ක් ගියව තනි අරද ඒව නෑ මම කවුරුත් දන්නේ නැහැ කවුද. ආකේ එයා කැමති නෑ හොද කියනවාට එයා හොද බැට්ස්මන් කියලා හරි. සෝරි. අර දාලා ලොක් එකට දාලා නගා. යාළුවනේ ඉස්සුරු සයිට් එක හොඳයි. මගේ යාළුවනේ ඉතින් අද අලුත් vlog එකක් කරන් ආවලා තියෙනවා ඔයගොල්ලන්ට මේ ඔය කාලේ vlog එකක් කරාම නැති හින්දා මේ කීයද vlog එක කියලා මීටර නෑ කොහොමද vlog එකක් කරන් ආවලා තියෙනවා අද තියෙනවා LMF group එකෙන් කරන ලොකු ඉන්ඩෝ ටූර්නමන්ට් එකක් ෆුල් විස්තර මම දානවා අද ක්‍රිකටර්ස්ලා ටීම් එකක් ඩාන්සර්ස්ලා ටීම් එකක් සිංගර්ස්ලා ඇනවුස්මන්ට් එන්ටර්ප්‍රෙනර්ස්ලා ඒ වගේ ගොඩක් කට්ටියකින් කැටගරයිස් කරපු ප්‍රීමියර් ලීග් එකක් ඒකට දා තිබ්බේ සෙලිබ්‍රිටිස් ප්‍රීමියර් ලීග් කියලා LMF group එකෙන් කරන්නේ දෙවෙනි පාට කරන්නේ. ඉතින් අද අපි YouTube ටීම් එක අපි සීරියල් එක තමයි කැප්ටන් කරන්නේ. එතකොට විනීලා ඉෂාරයි එතකොට තව ඩිලාල්ලයි කොනාර මල්ලයි තව උදිතයි සෑහෙන අපේ සෙට් එකම ශ්‍රී ලංකාවේ මම ඒකේ විස්තර ඉතුරු විස්තර කියන්න. ඉතින් දැන් යන්න තමයි හදන්නේ. ගිහිල්ලා බලමු මොකෝ වෙන්නේ කියලා වඩමුට් ටික ලෑස්ති කරගන්න ඇදම් පරිදම් කරන් ඉවරයි. මේ බැට් එකයි මේ ටිකයි දෙවට එක ඉන්ඩෝ කරක් සෙල්ලම් කරා මම ඉන්ඩෝ ලොකුවට සෙල්ලම් කරන්නේ නැහැ. මම එන කලාතුර ඉන්ඩෝ සෙල්ලම් කරනවා මොකෝ ඉන්ඩෝ ගම මගේ මම අවුට්ඩෝ ගහනින්ද මට අර පාරවල නම් මම ටික වදින්නේ නැහැ සහ ඒක අපේ ඒ ටික ස්කිල් ටික මේ වෙන හින්දා බලමු ඉතින් try එකක් දීලා මේ අද මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් හම්බෙමු ඉතින් කකුල් එම නම් මම මේවලා තියෙන්නේ ඒක මම කලින් වීඩියෝ මම ඊට මේක රෙකෝඩ් කරන කලින් වීඩියෝ කැල්ලක් ගත්තා. මම ඒක දාන්නම් දැන් මේ මෙතනින් පස්සේ මෙන්න මේ කියලා දනිස්ස මේ වෙලා ඇන්කල් මේ වෙලා ඔක්කොම වෙලා තියෙනවා. මොකද ක්‍රිකට් ගහද්දි දැන් ගොඩක් තරුණත් එක්ක හින්දා අවුරුදු 16ක් 17ක් වගේ එන එක හින්දා පොඩ්ඩක් ඒ සීනේ තියෙනවා. එහෙනම් අපි ගිහින් බලමු. අලුවනේ බෝල ගහීමේ ආනිසංස දනිස්සර දෙනවා. අද මැච් එකකුත් එක්ක අපිට ලොකු මැච් එකක් මේ ඉන්ඩෝ මැච් එකක් හැබැයි LMF group එකෙන් කරන්නේ මේ දෙවෙනි පාර්ට් එක කරන්නේ මේ සෙලිබ්‍රිටි ප්‍රීමියර් ලීග් කියලා එකක්. විස්තර ටික කියන්නම් මේක ගාගන්න ඉවරලාට පස්සේ. ඉතින් යාළුවනේ බෝල ගහනවා නම් මේමයි මේ ඇන්කල් එක වෙලා තියෙන්නේ මේ දනිස්සම වෙලා තියෙන්නේ මේ වැටලා තුවලා තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම තියන් තමයි බෝල ගහන්නේ. ඉතින් ගේම් ගහන්න නැද්ද වීඩියෝ දාන්න නැද්ද කියලා අහනවනේ සෙන්සර් එකට. මේක තමයි ඉතින් රැකියාව බෝල ගහන්නේ. ඕක තමයි වෙලා තියෙන්නේ. හරි මේක හැබැයි දෙයියනේ කියලා මේක දෙද්දි මේක හොදයි. මේක දෙද්දි මේක හොදයි. දෙකම එකද කිව්වේ කොහොම හරි. ඔන්නවා තමයි තියෙන්නේ. අපි ලෑස්තිලා කරලා ඔයිස් මේ තමයි බැට් එක. මේ තමයි මම දැන් මේ දවස් ටිකේ මම ප්‍රීමියර් ලීග් දෙක තුනක් විතර ගැව්වා. මේ ගම්පල බැට් එකක්. ට්‍රැවල් කරන බැට් එකක් අලුත් DM2 T4 නම් මොන වලින් ගහන්නේ. ඒකට සපත් දෙක නම් මේක මෙහෙම නෙමෙයි තියෙන්නේ. මේක අපේ අම්මා හොදලා මේ ළඟ නැත්තම් මේක මෙහෙම නෙමෙයි බන් තියෙන්නේ. එනක් කැද මේ අපේ අම්මා හොදලා ඉඳන් මෙහෙම තියෙන්නේ. අද මේකෙන් ගහන්නේ. මෙතන ඔයගොල්ලෝ මේ බැට් එක දැකලා මේ සමහර බැට් මම දුන්නා. මම සාමාන්‍යයෙන් අර මොකද දන් දෙන සීන් එකේ ඉන්න ඉඳලා මේ කියන්නේ මට ප්‍රසන්ට් හම්බෙච්ච දේවල් මම දෙන්නේ නැහැ. මේ අරින්න ඉතින් මම ගන්න දේවල් කවුරු හරි ඉල්ලුවොත් එහෙම මම දෙනවා. මට පුළුවන් විදිහට එක එක කරලා බොත් නම් ඉතින් එම තමයි රෙඩි වෙන්න තියෙන්නේ. තාම මගේ යාළුවෝ දෙන්නෙක් ඉඳලා ඉන්නවා ගන්න. අපේ අර TikTok අපේ අසසර මල්ලි පස්සසර මල්ලි සෙල්ලම් කරනවා. වුණා එහෙම ඌ ගොඩගම ඉන්නවා මට අරන් යන්නත් තිබ්බ ඌ එහෙම එන්නම් කිව්වා පොඩි වැඩක් තියත්තිවා කියලා. පස්සේ දැන් මනෝජා ඉන්නවා ගන්න සින්දු කියන්න ඔයගොල්ලන් දන්නවා ඇති. අපි ඊට බලමු. එනගල කිත්. මෙයා තමයි මම මුලින්ම ගත්ත කෙනා. මෙයා අයියා. මෙයා එයාද මන්. ඉතින් මගේ රත්තර යාළුනේ යන ගමන් ඉන්නේ. මේ
දැන් අතුරුගිරි හරි අද ටිකක් ලොකු මේකක් තියෙන්නේ ඉන්ඩීඩේස් මං ගිහිල්ලා කියන්න ඕකන බලා ගන්න පුළුවන් සෑහෙන කට්ටිය ඇවිල්ලා ක්‍රිකටර්ස්ලා ඒ කියන්නේ ඒ කාලේ ක්‍රිකටර්ස්ලා දැන් ටීම් එකේ ලීන ක්‍රිකටර්ස්ලා ඔක්කොම නළු නිලියෝ නැහැ නළුවෝ ඇක්ටර්ස්ලා ඇක්ටර්ස් කියන්නේ ඉංග්‍රීසියෙන් නළුවන තමයි හරි ඒක අවුලක් නැහැ මියුසික් කරන සිගර්ස්ලා ඩාන්සර්ස්ලා රමුත් මල්ලා කට්ටිය ඔක්කොම ඇවිල්ලා ඉන්නවා කින් බලමු යාළුවෝ ගන්න ආවේ ඔයගොල්ලෝ දන්නද මූත් මේ සිගර් ටීම් එක ගන්න මනුජ මහත්තයා මම ආම් පෙන්නන්නම් මම පොඩි කාලේ දන්නේ ඔක මොකද්ද ඩ්‍රීම්ස් යන කලිදාම දන්නේ බෝල ගහලම ඉතින් මේ අද උතර දින ඉතින් අර ඉන්ඩීඩස් දෙන්නම් කිව්වේ ක්‍රිකට් ටීම් එක වෙනම ඉන්නවා එන්ටර්ප්‍රනර් ටීම් එක වෙනම ඉන්නවා සින්දු කියන ටීම් එක වෙනම ඉන්නවා ඩාන්සින් ටීම් එක වෙනම ඉන්නවා තව ඇනවුන්ස්මන්ට් ටීම් එක වෙනම ඉන්නවා ඕවර ටීම් 8ක් 9ක් විතර ඉන්නවා ප්‍රයිසස් ටිකකුත් තියෙනවා ඊට පස්සේ මම දැක්කා ඒක මම දාන්න පුළුවන් එහෙම මම දාන්න මේ තව මොකද චැම්පියන් එකට ගානක් තියෙනවා ප්‍රයිස් එකක් තියෙනවා අනසප් එකට තියෙන ඊට පස්සේ මෑන් ඔෆ් සීරීස් වල මම දැක්ක වොච් එකක් තියෙනවා ලොකු විමල වර්ධනෙන්ක ස්පොන්සර් කරලා තිබ්බේ නෝම බ්ලා 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 ගොඩක් දේවල් තියෙනවා ඉතින් බලමු මොකක් කරන්න පුළුවන් කියලා ගේම් ෆෝර් try එක දෙනවා ඉතින් අද අපි දිනන්න තමයි හැම කණ්ඩායම එන්නේ ඉතින් ශ්‍රී ලංකාවේ දිනන්න බලන්න ඉතින් ෆෝර් try එක දෙනවා අපේ පැත්තෙන් බෙස්ට් කරන්න කොහොම ක්‍රිකට් එකේ මං ගන්න ක්‍රිකට් එක මම දන්න විදිහට එදා දවසේ හොඳට කරන කණ්ඩායම තමයි දිනන්නේ වැරදි අඩුවෙන් කරන කණ්ඩායම තමයි දිනන්නේ කියන්නේ ඔස්ට්‍රේලියන් ටීම් එකකුණත් එච්චරයි එදාට ඒගොල්ලෝ මොකද වෙර මිස්ටේක් කරොත් මේගොල්ලෝ පරාදයි මිස්ටේක් නොකරන ටීම් එක තමයි ගොඩක් වෙලා දිනන්නේ ඉතින් අද බලමු අර වෙලා තින්නේ අවුට්ඩෝර් නෙමෙයි ඉන්ඩෝර් කේස් එක මේ ඉතින්ද පොඩ්ඩක් එහෙන සංගමයෙන් ඉතුරු තමයි ලංකාවේ වෙන්නේ මොකද උඩ දැල වැදුනම අතර එනවා එක එක මේවා මම ඔය දවල් එක්ක බලමු ආරුද්ද දෙනවා යාළුවෝ යාළුවෙක් තියනවාකෝ බලමු කවුද දන්නේ යාළුවෝ sorry. Ya, දාලා ලොකේට දාලා නගා. යාළුවනේ කණ්ඩායම් දෙකක් උනත් එකට තමයි අපි යන්නේ. යාළුවෙකුත් ඉන්නවා නේද? කණ්ඩායම් දෙකකුණත් ඒකට ඉන්නේ. අපි ඉන්නවද ඔගේ? ඉන්නවා. යාළුවනේ ආවා PO ස්පෝර්ට්ස් PO ටීම් එකකින් ස්පොන්සර් කරනවා. සෙට් එකකින් අපේ සෙට් එක ඇතුළේ හිටියා මම දැක්කා. ඉතින් බලමු. යාළුවනේ ඇතුළට ආවා මේ මල්ලි දැකලා ඉතින් ඔයගොල්ලෝ මේ මල්ලි තමයි AI එක දැන් හොඳටම ප්‍රොජෙක්ට් ගන්න මේ මල්ලි AI ගැන කෝස් එකක් කරනවා මම කැමති කෙනෙක්ට එන්න ඔව් ගෑල් ළමයි සම්බන්ධයෙන් AI ඔයගොල්ලන් අර ලස්සන ගෑල් ළමෙක් ඉන්න දැකලාද මෙයා ගර්ල්ෆ්‍රෙන්ඩ් කිව්වට AI වලින් හදලා තියෙන්නේ AI ඔයාලට ඕන දෙයක් දැනගන්න ඕන නම් මට මැසේජ් එකක් දාන්න මම කෝස් එකක් කරනවා අනිවාර්ය කෝස් එකක් කරනවා ඊට පස්සේ එයා අනිත් දේවල් වල කෝස් එක කරලා තමයි කොල්ලා කොට යන්නේ හරි ආම නෑ මේක හතරට පටන් ගන්න ඔක්කොම හදලා තියෙන්නේ උදිත අයියක් ඉන්නවා අම්බල බ්ලොක් කෑල්ලක් ගහනවා බ්ලොක් කෑල්ලක් ගහනවා මේ උදිත අයියා දන්න ඇති කට්ටිය යාළුවනේ පැට්‍රිස් කරන ගමන් ඉන්නේ මේ ඩාන්සින් ටීම් මේ කට්ටිය යාළුවනේ සුපිරි මැච් එකක් යන්නේ මේ ක්‍රිකටර්ස්ලාගේ මැච් එක උතුරු ගාන ඉන්නවා ඊට පස්සේ මම ඌට්‍රයිලා බැට් කරන සිංගර්ස්ලා ඇයි දන්නේ මට පස්සේ වොයිස් කරන්න වෙයිද දන්නේ නැහැ මෙතන ඉන්නවා තව ධම්මික ප්‍රසාද් ඉන්නවා කපු ගෙදර ඉන්නවා කීපර් සංජය ඉන්නවා යාළුවනේ මේ මොකද ජර්සි අපිට අමතක වෙලා මේ අපි YouTube ස්ක්‍රීන් එකේ ඉන්නේ මේ අපි දැන් 3ක් ගැහුවා අපි 4ක් ගැහුවා 4ක් ගහලා අපි 4ක් ගහලා එකක් දිනලා ඉන්නේ 3ක් පරාදයි ඊටු 2 ගැහුවොත් අපි ඇතුලේ හරිද වාසනාව තියෙනවා නම් අපේ වාසනාවෙන් ආවොත් ඇරෙන්න අර 10 මාට නැෂන් අපි මෙහෙම ඒගොල්ලෝ 10 මාට යනවා කිව්වනේ මොකටද මහන්සි වෙන්නේ පිස්සුනේ පොඩ්ඩක් නිකන් ඉතලා රෙස්ට් එකේ ඉතලා එහෙම අවුලක් නැහැ මම දන්නේ අපේ දෙමන්ද ඊළඟ මැච් එක කවන්න නැහැ කොහොම හරි ඉතුරු දෙකම ගැහුවොත් අපි කතා කරනවා අපි යනවා තීරලා එන්න කියන අපි යනවා බෝල් දාලා බයිනවා කනවා එනවා එහෙම තමයි අනේක මේ ඉන්න මේක මේ දැලක් තියෙනවා මේ දැල හින්ද ගහන්නත් බෑ අපිට මේ දැන් අපි ආවිලා දැල් වල ක්‍රිකට් ගහන්න උන්නේ නෙමෙයිනේ අපි ගහන්නේ මේ ග්‍රවුන්ඩ් වල අන්නරන බයවල මොකක්ද කියනවා මේගොල්ලෝ මොකක්ද සීන් එක අපිට නෙමෙයි
කොහමද මේ දෙක ගැහුවොත් ඕගොල්ලන්ට බ්ලොක් ඉවරෙද්දී එක්ක අපි චැම්පියන් වෙලා ඉදී නැත්නම් රනසප් වෙලා ඉදී බ්ලොක් ඉවරෙද්දී කල්ලු ක්‍රිකට් ටූර්නමන්ට් එක බ්ලොක් කරා නේද? ඔව් කලින් උත් කරා ඒක රනසප් ඔව් ඒ වෙනේ විතරයි දාන්නේ වෙන නැතිව දාන්න දෙයක් මෙන්න තනුක මමත් පිටිකරුවාට පහරක් කෙල්ල කරනවා ඒ වර ලකුණු 6යි වෙන්න පහරක් කෙල්ල කරනවා එවරත් ලකුණු 6ක් 32 වන ලකුණ දැක බලා ගන්නට හැකියාව ලැබී තිබෙන්නේ වර 33 වන ලකුණ එකතු වන්නේ වෙන්න දමිත් දිව්‍යාරව පහරක ග්ලාන්ස් කිරීමකට සමාන පහරක් යොමු කළේ කෙසේ නමුත් එක් ලකුණක් කරා පැති මාරු කර ගන්න ඉක්මන් ලකුණු කරා යොමු විශාල පහරවල් කරා යොමු වන්නේ නැහැ සමාජයට උපක්‍රමශීලී වේ යුතු උපක්‍රමයක් දැවි මෙන්න දෙවනි පන්දු වාරයේ ප්‍රථම පන්දුව කැටි පන්දුවට පහරක් කෙල්ල කරනවා ලකුණු 6ක නිම ක්‍රමවේදයන්ට අනුව මේ දුස්ත ඉන්ඩෝ ක්‍රීඩාංගණයකට අවශ්‍ය සරිලන ආකාරයේ පහර එල්ල කළේ එකක් දැවි යුටිබර්ස් කණ්ඩායම පහරක් එල්ල කරනවා ඒවරත් හොඳ දුවද්දි මෙන්න සාරංග දිව යනවා පහරක් එල්ල කරනවා ලකුණු 6ක් වේ යුතුයි ඒ ලකුණු 6ක් ඒ 21 වෙනි ලකුණ දක්වා ලකුණු සංඛ්‍යාව ඉහළ යන පන්දු වාරයේ ජයි පහරක් එල්ල කරන්න කෙසේ නමුත් එක් ලකුණක් කරා පහසුවෙන්ම මෙන්න දිව යනවා වමතින් මද වේග පන්දුවර කෙටි පන්දුවට පහරක් එල්ල කරනවා එයත් ලකුණු 6ක් කෙටි පන්දුවක් පුල් ටොස් පන්දුවක් වෙන්න ලෙෆ්ට් අමෝද විකට ආකාරයේ වර හොඳ පන්දුවක් යමුනේ කෙසේ නමුත් ලකුණු 6ක් යොකප් ලෙන්ති පන්දු පතිතුවත් තා සුරක්ෂිතව පහර එල්ල කළා මේ පන්දු වාරේ තවත් පන්දුවක් යොමු කරන්නට කෙටි පන්දුවට පහරක් එල්ල කරන්නේ කෙසේ නමුත් රැකගෙන වාර කරදී එක ලකුණයි වෙද දකුණකින් මද වේග වල කෙටි පන්දුවක් පහරක් එල්ල කරන්න උත්සාහ කළේ ඒවර සාර්ථක නෑ ප්‍රහාර කඩුල්ල අහිමි යනවා යාරේ තුන්වෙනි කඩුල්ල එලෙසින් දැවි යද්දී මුල් ලකුණු සටහන ලකුණු 37යි ලකුණු කඩුල්ල 3ක් දැයි මේ සුපිරි පන්දුවාරය තුළ කඩුළු දෙකක් දැවී ගියොත් ඉතින් අවසන් වෙනවා ජාත්‍යන්තර නීතියයි මුලකොඩත් ලකුණු 3යි අස්ක දියුණුවලිත ඕදිකට ආකාරයි ඉස්රායි පහන හරිය පුරු සමාන ඔෆ්රයි පහන හරිය පුරුයි බෙඩ් ඔෆ් කලා පෙඩියේ ලකුණු 6යි අවසන් පන්දුව සුපිරි පන්දුවාරයේ පොඩ්ඩක් පන්දුවක් එවත් එක ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නා බලමු දේවල ලකුණු කරත් ප්‍රතිමාරු කර ගන්නා බෙල් සිවත් කරන විට පිටිකරුවා සීමාවේ සිටි නවක පිටිකරු පිටියට පිවිස තිබෙන ආකාරය අපට දකින්න පුළුවන්. ජොන්ටි ගේමින් සූදානම් ෆ්ලික් කිරීමක් කරමින් පන්දුව තල්ලු කරමින් කොහොම මෙම තරගයේදී ඔහු වටිනා ලකුණු 4ක් අවසන් මොහොතේ ලබා ගත්තා. හොඳ පන්දුවක්. මේ ක්‍රීඩකයන් ස්ථානගත වීමේ වරදක් වේ යුතුයි. එනි පන්දුවට හේතුව. කොමුණත් එක ලකුණයි තවත් සෑහෙන පන්දු රකින්නන් පිරිසක් ළඟ පන්දු රැකීමේ කටයුතු වල නිරත වෙලා ඉන්නවා. ජොන්ටි ඉතාමත්ම විශිෂ්ට පාරක් එල්ල කරමින් ලකුණු 6ක් එකතු කරනවා. එය තමයි ඔවුන්ට අවශ්‍යව තිබූ ලකුණු 6. ඒනේ අපි කිව්ව විදිහටම අපි ක්වාටර් ෆයිනල් එකක් ගැහුවා. බොහෝ සෙයින් අපි ටූර්නමන්ට් වලින් ඉවත් වෙලා තිනවා. මෙයා මේ මිල පොතට ගිහලා ඉන්නේ මේ මිදියට. ආයේ 4ක් ගැහුවා තනි. හරිද? ඒ වෙලේ නෑ කවුරුත් දන්නේ නැහැ නේද?
එයා කැමති නෑ හොද කියනවට එයා හොද බැට්ස්මන් කියලා තොරතුරු ඇත්තටම අපි ක්වාටර් ෆයිනල් කියන ඒ තරගයේ දී තමයි පරාජයට පත් වුණේ කියලා. අපි අමාරු අපර කොමාරු ආවා. අවසන ඇත්තටම අපි ඒ කියන්නේ පරාද නොවි ආවේ හැම තරගයක්ම ක්වාටර් ෆයිනල් එක තමයි අපි පරාද මේක නොකවුට් තිබ්බේ. බත් බෙලලා ආරේ. මම ඉතින් කමෙන්ට් කරයි මේක දුන්නා. ඇත්තට මේ හිතුවනේ වුණා වෙන දෙයක් දැනගෙන හිටියා අපි පටන් ගත්තා අපි දැන් හිටියේ ප්‍රධානම හේතුව මේ අපි ඕවර් දෙකක් වැඩියෙන් බෝල් කරා. ඒ කියන්නේ බෝල් 12ක් වැඩියෙන් දැම්මා. ඩිලාන් කියලා කෙනෙක් ඉන්නවා ඩිලාන්. එයා බෝල 12 දෙකක් අඩුවර දාවුත් එයා ගන්න. ඒ නිසා ධර්මයෙන් පැහැදිලි කරනවා අසින්දිතම් පිටවදී චින්තව විනාශති. විතර දෙ වෙන්නේ වෙන දෙ ඉදා ගන්න බෑ. නැත්තම් බම් ෆයිට් 12ක් දායිද බං. ඔන්න ආවල දැන් කොල්ලා යන්න ඕනේ ගමේ මේක එළගිරි පරස්සමෙන් දකුණෙන් යන්න ඕනේ. ජයවා වාහනේ යන්නේ. නෝ අපි යන්න. අපි ආයේ ටූර්නමන්ට් එකදී හම්බ ටූර්නමන්ට් හම්බෙමු. කලින් ටූර්නමන්ට් මේ වගේම අපි ක්වාටර් ෆයිනල් එකක් ගෑවා. අවුලක් නැහැ අපි ක්වාටර් ෆයිනල් ගන්න. ඉස්සරහට අපි quarter final එකක් දිනා දෙකේ සෙමියක් එකට බලාපොරොත්තු. YouTube නාමය ෆයිනල් යනවා. යාළුවනේ සෙමි ෆයිනල් මැච් එකක් යන්නේ. කලින් මේ කාපාට ගාමින් ඒගොල්ලෝ එන්ටර්ප්‍රනර්ස්ලා ඒගොල්ලෝ දැන් ෆයිනල් ඇවිල්ලා ඉන්නේ. දැන් මෙතන යනවා සිගර්ස්ලා and ක්‍රිකටර්ස්ලාගේ මැච් එකක්. Dylan Miranda run out. එයා පැත්ත ගන්නේ ගම්මේ ප්‍රසාද්. සිංගස් ලගේ ඉන්නා මනෝජ ඉන්නා අතර මේ මල්ලි ඉන්නා. දින්දා අයියා ඉන්නා මීගා අයියා ඉන්නා සෙට් එකක ඉන්නා මේ යන්නේ සෙමියා මේක කියන්නේ මේ කවුරු මොනවා පැවතුනක් දින්න තුන තර්ඩ් ප්ලේස් එකක් තියෙනවා. මේ ඊට පස්සේ මෙතනින් දින්න අය ෆයිනල් එක ගන්න තියෙන එන්ටර්ප්‍රනර්ස්ත් එක්ක රොයල් එන්ටර්ප්‍රනර්ස්ලා කියලා තියෙන ඒගොල්ලෝ. යාළුවනේ ෆයිනල් එක පටන් අරන් තියෙන්නේ. අපි නෑ. එහෙනම් අපි බලනවා මෙතන අපි වාඩිලා පේනවනේ මේ සුදු ඇතින් සැමති තව කියලා. ඔය දැස් ඉතින් මේ ෆයිනල් එක බලන්න තියෙන මෙහෙම හැබැයි ඇත්තටම මේක තිබ්බනම් තමයි මරු මොකක් අතර ඉඳගෙන බලන්න පුළුවන්. මේ මාකර මගුලක් හින්දා මේක තියෙනවා කිව්වා මේ එහෙනම් අපි ෆයිනල් එක බලලා දැන් වෙලාව 12:45යි. මේ අතන බැට් ටිකක් තියෙනවා. බැට් 20ක් තියෙනවා. රනර්ස් අප්ටයි චැම්පියන්ටයි දෙගොල්ලොන්ටම එක්කෙනාට එක බැට් එක ගානේ. ඉතින් අපිට එක මිස් වුණා. so sad. මම තමයි ඉතින් මොකෝ කරන්නේ. ගල්ලෝ කප් එකකුත් තියෙනවා. first place the champion runners up third place. කප් ටිකයි බැට් ටිකයි හොදම මම දැන් man of the series ට හම්බෙනවා මේකක් වොච් එකක්. ඔබ 60000 70000 වටන. ඔන්න ඔහම දෙවටියක් තමයි තියෙන්නේ ඉතින්. අපිට මිස් වුණා කනගාවි so sad. next time try කරමු. යාළුවනේ අන්තිම ඕවරේ ලකුණු 10ක් ඕනේ බෝල පහට. බෝල පහට 10යි. හරේ. හතරට 9යි. බෝල 6ව නෙමෙයි ගන්න 5වනේ. ඔව් බෝල 3ට 8යි. කෑරිම සීන් එක. දැන් මේක ඩ්‍රෝ වුණොත් එම ආයෙ රෑවරස් බෝර බලන්න දෙන්න අපි. ඩ්‍රෝ කරගන්න ඕනේ මේ වගේ එක ඩ්‍රෝ කරගන්න ඕනේ. ඒ අපිට එකක් ගියාම මොකද හතරක් ගියේ නැත්නම් ඒක මේක දිනුනා දෙකකින් පරාදුන
කොටුව එකයි. සිංගල් එක ගන්න සිංගල් එක පාන ජයග්‍රහණය කරන අවස්ථාවේදී එන්ටර්ප්‍රයිස් කණ්ඩායම ඔන්න ඔයාලුවනේ මැච් එක ඉවරයි. ෆයිනල් එක දින්න එන්ටර්ප්‍රයිස්ලා. අපිත් ගෙදර යන්නනේ නා ඊළඟ බ්ලොක් එක හම්බෙමු.